Hi guys අද යන්නේ කෙලින්ම Android optimization එකක් කරන්න. මෙච්චර දවස් අපි කරේ මේ PC optimization විතරයි. ඒ කියන්නේ Android optimization කරා මම අර free නොමිලේ ඉතින් videos දැම්මේ නැහැ channel එකේ සහ TikTok එකේ. ඉතින් අද යන්නේ Android phone optimize කරගන්නේ කොහොමද සහ ඒ වගේ setting හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාගේ ෆෝන් එකේ settings වලට යන්න settings වලට ගිහිල්ලා about phone යන්න about phone වල ඇති කොහේ හරි build number කියලා එකක් ඒක හොයාගන්න හරිද මම නම් කෙලින්ම කරන්නේ මෙතන search bar එකට ගිහිල්ලා build කියලා type කරලා මෙහෙම search දෙනවා ඊට පස්සේ මේ විදිහට ඔන්න එකක් එනවා ඒක උඩ click කරාම මෙන්න build number එක මට පෙන්නනවා ඊට පස්සේ කෙලින්ම මේ විදිහට build number එක 3-4 පාරක් ක්ලික් කරන්න ඔය විදිහට build number එක හොයාගන්න පුළුවන් හරිද එහෙම නැත්නම් අර මම කලින් කිව්ව ක්‍රමයට about phone ගිහිල්ලා එතනින් යටට ගිහිල්ලා මෙන්න මේ විදිහට තැනක ඇති build number එකක් අන්න ඒක උඩ ක්ලික් කරන්න හැමෝගෙම එකම විදිහට නෑ වෙනස් විදිහට තියෙන්නේ ඊළඟට ඔයාගේ phone එකේ password එකක් හරි මොකක් හරි දාලා තියෙනම් අන්න ඒක ගහන්න මෙතන හරිද මම දැන් මගේ password එක ගහනවා. ඔය විදිහට password එක ගැහුවෙන් පස්සේ you are now a developer කියලා එනවා message එකක්. ඊට පස්සේ ඔයා search bar එකට ගිහිල්ලා හරි කොහොම හරි developer option කියන එක හොයාගන්න. හරිද? මම නම් මගේ phone එකේ developer option තියෙන තැන දන්නවා. මගේ එකේ තියෙන system ඇතුලේ එතන මෙන්න මේ තියෙන developer option ඔයාට ඕක හොයාගන්න බැරි නම් ඔයා කෙලින්ම අර කලින් ක්‍රමයෙන් පාවිච්චි කරන්න developer option කියලා මේ settings කියලා මේ search කරලා බලන්න. මේ තියෙන්නේ ඕක නෙවෙයි මේ තියෙන්නේ developer options කියලා. හරිද? developer options කියලා ඔය දෙක දෙවෙනියට තියෙන්නේ අන්න ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගිහිල්ලා කෙලින්ම යටටම යන්න. යටටම ගිහිල්ලා හිමිහිට උඩට එන්න. හරිද? හිමිහිට උඩට එද්දි මම මෙන්න මේ කියන setting ටික ඔයත් හදාගන්න. හරිද? මෙන්න මෙතන මේ background process limit කියන එක උඩ click කරලා at most 2 process කියන එක දාගන්න හරිද ඊට පස්සේ ආයෙමත් උඩට එන්න ටික ටික ඊළඟට මෙන්න මේ force 4x ms AA කියලා එකක් ඇති අන්න ඒක click කරන්න ඊළඟට ආයෙමත් හිමිහිට උඩට එන්න උඩට එන ගමන් smallest width කියලා මේ විදිහට තියෙනවා මේ එකක් හරිද මෙතෙන්ට ළමයි ඔයාලා කෙලින්ම මේ තියෙන ළමයි ෆෝන් එක DPI මාරු කරන setting එක හරිද ඔයා අනිවාර්යයෙන්ම Free Fire ගහනවා නම් headshot ගහන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳට play කරන්න හොඳට movement දාන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මෙතන 450ත් 500ත් අතර ගාණක් දෙන්න හරිද 400ත් 450ත් 500ත් අතර ගාණක් දෙන්න ඊට වැඩි කරන්නත් එපා අඩු කරන්නත් එපා මේක අඩු කරොත් ළමයි ගොඩක්ම අර icon සහ මේකේ අකුරු ගොඩාක් ලොකුවට පේනවා වැඩි කරොත් ගොඩක්ම වැඩි කරොත් ළමයි මේ අර මේකේ තියෙන අකුරු පේන්නේ නැති වෙන මට්ටමට එනවා හරිද මම දැන් මගේ 450 තියෙන්න හරිනවා ඊළඟට උඩට එද්දි මෙන්න මේ animation scale තුනක් පේනවනේ Windows animation scale transition animation scale animated duration scale කියලා තියෙනවා හරිද මේක අනිවාර්යෙන් ඔයා කරන්න ඕනි animation off හරි animation scale එක 0.5ට දාන්න මේකට හරි මේ උඩම එකට හරි දෙවෙනියට තියෙන එකට හරි දාන්න හරිද උඩම එකට දැම්මොත් animation එක off කරොත් ළමයි මේ පොඩි ප්‍රශ්නයක් වෙනවා සමහර අයගේ මේ animation off කරායින් පස්සේ පොඩ්ඩක් අර app open කරද්දි game open කරද්දි පොඩි crash වෙන ගතියක් තියෙනවා සමහරුන්ගේ නෑ සමහරුන්ගේ පට්ටි speed වෙනවා හරිද ඔන්න ඒ විදිහට animation off කරලා දාන්න හැමෝම හරිද ගොඩක් අවුල් වගේ තේරුනොත් පොඩි අර crash වෙන ගතියක් වගේ ආවොත් මෙතන මේ animation scale එක දෙවෙනි එකට දාගන්න හරිද මම දැන් සේරම off කරනවා ඒකලා උඩට යන්න ඔහොම හරිද උඩට යද්දි මේ විදිහට graphic driver preferences කියලා ඇති අන්න ඒක උඩ ක්ලික් කරලා ඔයා ගහන ගේම් එක හොයාගන්න හරිද Free Fire එක ගහන්නේ Free Fire එක උඩ ක්ලික් කරලා system graphic driver දෙන්න හරිද ඒකලා back වෙන්න ඊළඟට ආයමත් උඩට යන්න උඩට යද්දි logger buffer sizes කියලා ඇති
ඒක ඕෆ් හරි 64යි හරි දාන්න. මං ඕෆ් කරලා දානවා. හරිද? ඊළඟට තව ටිකක් උඩට යන්න. උඩට යද්දි මේ විදියට USB debugging කියලා එකක් ඇති. ඒක ඕකේ දෙන්න. ඊළඟට wireless debugging කියලා එකක් ඇති. හරිද? මේකත් ඔන්න විදිහට ඔලෝ දෙන්න. හරිද? මේක ඒ දෙක ළමයි ඔයාට මේ දැම්ම වැදගත් වෙන්නේ නැහැ. ඔයා මේ මට කියලා ඔයාගේ ෆෝන් එක ඔප්ටිමයිස් කරගත්තොත් හරි මොකක් හරි කරගත්තොත් අන්න ඒවට තමයි අන්නේ දෙක වැදගත් වෙන්නේ. ඒකයි මම මේ දෙක දැන් ටෝන් කරන්න කිව්වේ. ඉතින් ඔන්න ඔය ටික තමයි මේ සෙටින් ටිකක්. හරිද? ඒ අර තවත් සෙටින් තියෙනවා. මේ අපි ඔයාලට මේ අරන් ඇවිල්ලා තියෙන්නේ බේසික් සෙටින් ටික. හරිද? ඊළඟට ඔයා යන්න ඔයාගේ ෆ්‍රී ෆයර් එකට. හරිද? ඔන්න මන් දැන් මගේ ගේම් සවුන්ඩ් ඕෆ් කරා. පොඩ්ඩක් ෆෝන් එක අනිත් පැත්තට හරවගෙන බලන්න. හරිද? මෙතනදී ඔයා කරන්න ඕනි අනිවාර්යෙන් මෙන්න මේ සෙටින්ග්ස් වලට යන්න. සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඩිස්ප්ලේ වලට ගිහිල්ලා ඩිස්ප්ලේ වල ස්මූත් ග්‍රැෆික් වලට ස්මූත් දාන්න. ඊළඟට මේක ඕෆ් කරන්න දෙවනියට තියෙන එක. ඊළඟට high fps කියන එකේ high දාන්න. ඊළඟට experimental frame rate boost on කරන්න. හරිද? එතකොට තමයි headshot යන ප්‍රමාණය වැඩි වෙන්නේ. ඒ කරලා මේ යට තියෙන සේරම ඕෆ් දාන්න. හරිද? මම දැන් උන් කරන් හිටියට උඹලා ඕෆ් දාපල්ලා. හරිද? ඊළඟට ඉන් මැච් වලට යන්න. ඉන් මැච් වලට ගිහිල්ලා ඔයා මෙන්න මේ ටික හදාගන්න. හරිද? කස්ටම් HUD එක ඇතුළට ගිහිල්ලා අනිවාර්යෙන් ෆයර් බටන් එකේ සයිස් එක 145ත් 50ත් අතර ගානක තියාගන්න. හරිද? ඒක එකක්. ඊට පස්සේ බැක් වෙන්න. බැක් වෙලා සෙන්සිටිවිටි වලට යන්න. සෙන්සිටිවිටි වල ජෙනරල් එක 95ත් 100ත් අතර රෙඩ් ඩොට් එකත් 95ත් 100ත් අතර තියාගන්න. ඊළඟට 2x ස්කෝප් සහ 4x ස්කෝප් එක 85 තියාගන්න. ස්නයිපර් ස්කෝප් එක 45, ෆ්‍රී කැම් බටන් එක මේ 70. හරිද? මම පොඩ්ඩක් එහෙම වෙලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය විදිහට ඔය ටික දාගන්න. හරිද? ඊට පස්සේ ඔයා අනිවාර්යෙන් හෙඩ්ෂොට් ගහන්න බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ ස්කිල් ටික දාගන්න. හරිද? මෙන්න මේ මන් දාලා තියෙන්නේ මේක නෙවෙයි. හරි. sorry. මේ ටික නෙමෙයි මේ ඔයා අනිවාර්යෙන් මේකට මෙන්න මේ ටික දාගන්න. මේ දෙවනියට තියෙන්නේ. මෙන්න මේක දාගන්න. මේ ගොඩක් කර මෙතන ස්කිල් තියෙනවනේ. මෙතනින් accuracy එක, ඊළඟට movement speed එක, ඊළඟට අර fire rate එක වැඩි වෙන මේ ස්කිල් ටිකක් දාගන්න. හරිද? මේ තියෙන ස්කිල් fire rate එකයි movement speed එකයි වැඩි වෙනවා ලූණ දාගත්තම. හරිද? ඊට අමතරව ඔය විදිහට යටට යද්දි මේ ස්කිල් හොඳ ස්කිල් තියෙනවා. අනිවාර්යෙන් ඔයා හෙඩ්ෂොට් ගහන්න ආස කෙනෙක් නම් මෙන්න මේ ඩෑෂ් එක යූස් කරන්න. මේකෙන් ෆයර් රේට් එකත් වැඩි වෙනවා, මූවමන්ට් ස්පීඩ් එකත් වැඩි වෙනවා. හරිද? ඊළඟට මේ පැලෝමගෙන් මේ ඇකියුරසි එක වැඩි වෙනවා. ඔය වගේ ගොඩක් ස්කිල් තියෙනවා. මේ අපි නොදන්න. හරිද? ඊළඟට රීලෝඩ් කරන ස්පීඩ් එක වැඩි වෙනවා මෙන්න මේ ජෙල් මයික්‍රොචිප් කියන එකෙන්. ඒ විදිහට ඔන්න ඔය විදිහට යටට යනකන් ස්කිල් තියෙනවා. සමහරුන්ගේ ඒවයි මේව නැතුව ඇති. මෙන්න මේ පොඩ්ඩක් කියවලා බලලා දාගන්න. හරිද? මම නම් සාමාන්‍යයෙන් නිකන් මං ආතල් එකට ගහන ස්කිල් ටික පෙන්නන්නම්. මම යූස් කරන්නේ ලූනයි මෙන්න මේ ස්කිල් එක. හරිද? ජෝටයි DB ඔන්න ඔය ටික තමයි මම දැන්ට යූස් කරන්නේ. එහෙනම් ඉතින් අලුත් ඔප්ටිමයිසේෂන් වීඩියෝ එකකින් හම්බෙමු. මම මේ ඔයාලට අරන් ආවේ ෆ්‍රී ඔප්ටිමයිසේෂන් වීඩියෝ එකක්. ඉතින් මීට වැඩිය ඇඩ්වාන්ස් ඔප්ටිමයිසේෂන් එකක් කරගන්න හරි සෙන්සි ටිකක් බයි කරන්න හරි ඕනි නම් මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් ඔය දුන්නේ අපි බේසික්ම දේවල් ටික විතරයි. ඕකෙන් ඔයාගේ ෆෝන් එක ගොඩක් ස්පීඩ් අප් වෙයි. හැබැයි ඉතින් ඔයිට වැඩිය සුපිරි ස්පීඩ් එකක් සහ ඔයිට වැඩිය සුපිරි ස්මූත් ගතියක් ඔයාගේ ෆෝන් එකට ගන්න ඕන නම්, ඒ වගේම ඔලු පොකුරු පිටින් ගහන්න ඕන නම්, හෙඩ්ෂොට් ගහන්න ඕන නම් මාව කන්ටැක්ට් කරගන්න. මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දැම්මෙන් පස්සේ මම ඔයාලට ඊළඟට කරන්න ඕන ටික කියනවා. හරිද? එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකෙන් සෙට් වෙමු.